දෂ්ට කරන්නේ නැති ඉතින්. දෂ්ට කරන්න. ඇයි දෂ්ට කරන්නේ නැත්තේ? මට බය දෙන්නේ නැහැ. එහෙම ඉතින් බය හිතෙන්නේ නැහැ. බය හිතෙන්න අවස්ථාවක් නැහැ. ඉතින් මම මෙයාට ඉදිරියට කරන්නේ නැහැ. ඉතින් මොනවා නම් ඔලියේ යකඩ දානවා. නැහැ එහෙම නෑ. ඔයද සර්පෙක් ඉන්නද නේ? මම දැක්කේ ලොකු එකක් කියලා කිව්වම බහෙද කල්ලු. දෙන්න ඉන්නවද නැහැ? තේන්න ඕ. දැන් තුන් හතර පාරක් යම්ම ලොලුව. කොතනද ඉන්නේ? දෙන්න ඉන්න. අනුපුරක වැඩේ කරන්නේ. ගන්න ඔය හරි පැත්තේ ගන්නකො මේ ගලක් තියලා කටරේට වගේ අර හේවනට ගන්න ඉදුලා බලන්න මේ කරුවා කියන්න කියන්නේ වැඩි මොකද කරන්නේ ගලක් කියන්නේ ඕක හොල්ලන් කරේ කියලා නෑ නෑ මොකද ඔක කට ඈත් කරලා කට ඇතුලට ගලක් තියන දෙපැත්තට ගලක් කට ඉඳ හිටින්න සතර දාන වෙනවා කමන්නේ ඔන්නේ මගේ මල්ලේ මේ ටෝච් එක ඇති පොඩ්ඩක් අරන් එන්නකෝ. උදැල්ලක් ගන්න හරි නේද රොඩු ටික මෙහාට කරගන්න. ඔයාලා රොඩු ටික මෙහාට කරලා තියන්න ඉපේ. අල්ලන්න බය බෑ ඕම ඔතන හිටියේ. ඉන්න මම ළඟට ඉන්න දුවේ මම. අල්ලා.
මේකත් ගන්න කවුරු? කොහෙන්ද? එයා කලබල වෙලා. ඔව් ගන්න මම ගන්න ඕක. මෙයා පිරිමි සතෙක්. වයසයි මෙයාට. ඒ කියන්නේ කලබල ගැතිය නෑ. ඔව්. කලබල නැත්තර නෑ ඔය කියන කලබල හොඳට මෙති. ඔව් අයියේ කකුලටත් පැන්න. නෑ යා. වයස ගත්තොත් මෙයාට සාමාන්‍ය අවුරුදු 8ක් විතර වගේ. වයසයි ඔය. 8ක් නෙමෙයි 8ක්. 8ක් සතෙක් ජීවත් වෙන්නේ නෑනේ. මෙයාත් එක්ක තව ගෑනු සතෙක් ඉන්නවද දන්නේ නැහැ ඔක ඇතුලේ. තමයි බලන්න තාපරක කරක් දාලා. තුල ඉඳලා හැබැයි. එහෙමද? මොකද මෙයාලගේ මේ ජෝඩු වෙන කාලේ තමයි මේ යන්නේ. අනේ කිරියම්මා එක්කන් එන්න. දැන් බරයි හැබැයි. එච්චර නෑ. සාමාන්‍ය ලොකු නාගයෙක් වැඩිච නාගයෙක් වුණත් කිලෝ 3මාරක් 4ක් විතර වගේ තමයි හිටින්නේ සාමාන්‍ය. එංගෙන්ටම තමයි හදන්නේ. අනිත් එක්කලා මේ ඇතුලේ ඉන්නවද දන්නේ නැහැ. සමහර විට ඇති. උත්තර බලන්න තෝටියක් ගහලා ඇතුලේ ඉන්නවද කියලා. මොකද මෙයාලගේ මේ ජෝඩි වෙන කාලේ නෙමෙයි යන්නේ. නෑ යන්නේ. ආයේ මේ පිටත මොකටියක් එක්ක රණ්ඩු උනා ඒ කොටයිකේ. ඒත් මෙයාමද? තුවාලේ නෑ මෙයා නෙමෙයි. එයාගේ තුවාලේ වෙලා හොඳට ඒක උල්වද තුවාල තිබ්බේ. බඩ හරිය. ඕ අයින් එන්න පාරේ යන්න. මොකටියක් කාලා. ගොඩ වෙලා ඔට්ටු උනා. අනේ ඔව් අයින් වෙන්න බයිස් කාලේ නෝ. අයින් කෙනෙක් දාන්න කරකල. යා ඉන්නේ පාරින් කට්ටිය අයින් ඉන්නේ නැහැ නේද? ඒක තමයි මෙයා පස්සේ ගිහින් අයින් නාන්තියක් කියන්නේ හරි වහම. කැටි වගේ නැතිද? නෑ එහෙම එකක් නෑ. මෙයා ඈ මොකද්ද? යන්න හදන්නේ නේද? සමහර විට ඇති ගෑන සතා. ගෑන් සතත් ඇති සමහර විට. ගෑන් සතත් ඇති ඇතුලේ. ඔව්. ඔබලා මල දෂ්ට ගන්න නැතිද? දෂ්ට කරන්න. ඇයි දෂ්ට කරන්නේ නැත්තේ? වට බය දෙන්නේ නැහැ. එහෙම ඉතින් බය හිතෙන්නේ නැහැ. බය හිතෙන්න අවස්ථාවක් නැහැ. ඉතින් මම මෙයාට ඉදිරියට කරන්නේ නැහැ. ඉතින් මොනවා ඔලියේ යකඩ දානවා? නෑ එහෙම නෑ. මෙයා ටිකක් කන්ට්‍රෝල් කරගන්න බෑ. ටිකක් වෙලා යනකම් මේ හරි අමාරුයි. නෑ මේක ලොකු වෙනවා තව. ඔය ඒ පැත්තටම හරින්න බලන්න. ඒත් ලොකු වෙන්නේ නේද? ඔව් ඒක තමයි මෙයා යන්න හදන්නේ එක පැත්තටම යන්න. මෙයාලගේ මේ කාලේදී මෙයාලගේ ගෑනු සත්තුන්ගේ මම ඔය ආයෙත් ඉන්නේ හටේ. ෆෙරමෝන් කියලා හෝමෝන් එකක් පිට වෙනවා. ඒ හෝමෝන් එක හරහා තමයි ගෑනු සත්තු හොයාගෙන යන්නේ මෙයාලව. ඉතින් මේ යාලගේ අභිජනන කාලේ තමයි මේ යන්නේ. මොකද මේ වගේ පිරිමි සතෙක් කියන්නේ අනිවාර්යයෙන්ම ගෑනු සතෙක් ඉන්න ඕනේ. හොඳට හැදිච්ච පිරිමි සතෙක් මෙයා. උඩ වන්න කටලින්නද ගන්න. මෙතෙන්ට කියන්නේ කොහේද ඉඳලා එනවද දැක්කද නැත්නම් ඕක ඇතුලේ ඉන්නවද දැක්කද වෙලා? නැත්නම් එහෙම කියන්නේ මේ පිරිමි සත්තුන්ගේ තමයි මේ විදියට උළුව ලොකුව කියන්නේ පල්ලට හිටින්නේ. සාමාන්‍ය ගෑනු සත්තුන්ගේ මේ හිත මීට වඩා උල් ගතියක් තමයි තියෙන්නේ.
නෑ නෑ. අවුරුදු 8ක් විතර ගැති මෙයාට. අර මං අයිනේ හිතුවේ ජෝඩුවක් ඇති කියලා. මහාසිමයි මූට මොකක් හරි. ඈ? මූට මහාසියක්මයි තියෙන්නේ. නෑ නෑ. මහල්ති නෑ මෙයාට එහෙම එකක් නේ. අර සාමාන්‍ය කිලෝ 3ක් විතර වගේ තියෙනවා. හැව ළඟදී හැරලා නෑ මෙයා. අය දෝන්නම් කියලා හදා කරගෙන හදාගන්න. ඕම් චුට්ටක් ඉත දෙන්න. යන්නේ අපි වැඩි වෙලා ඉඳ බෑ පරක් වුණා කියන්න තාගෙන. අම්මි අම්මා. අය දාන්නේ නැහැ. ඔව්. අය තපා කියලා දෙන්න. ඔව්. අපිට වැඩි වෙලා ඉඳ බෑ. සුදු අක්කා බහලා එනවා ටක්කලා. මල් ගැවිලා ඉඳ කියන්නේ බෑ. ආයෙලා ඉන්න. කවුද එන්නේ? කවුද එන්නේ? අයියා මම මස්සෝද එන්නේ. ඒ අසට යන්න යන්නේ නේ. අන්නන්න සලමලින් නම්බරේ යන්න. හරි සලම. බලකද ගියා? අය එනවා. කවුදනේ? අය ගන්නද? දැන් හරි. අපිට රෙදිපටි කෑල්ලක් දෙනවද මේ කැට ගහගන්න උනේ? ඕක එනවා මේක. නෑ නෑ ආපු කමන්නේ. ආව තල්ලා දාගමු. නාදී කාකා කොයිද? අපිට වැඩි වෙලා ඉඳ බෑ බයික් නාදී කක්කේ. පාටි කෑල්ලක් නැත්තරනවා. ඉදුනේ මුල විනාඩියක් පෙන්නන්නේ. අර දැන් බෑනේ. අල්ලේ පුරුෂෙක් නෙමෙයිනේ. යා පුරුෂ හර්පේ. වීඩියෝ එක බලන්න. සාමාන්‍ය බල්ලෙක් පුරුෂෙක් වගේ නැවත ආපහු එළියට දාගන්න පිළිවෙන්න පුළුවන් ගැටකින්. එයා එහෙම නෙමෙයිනේ. ඉතේ කෙනෙක්නේ. ඕක ගෙනියන්න පුළුවන්ද? ගෙදර අරයි මේ තියාගන්නකෝ මම මේ කෙට ගහගන්න නැද්ද ලනු කෑල්ල එන්න ගියා ගියා. ගේට ගියා මෙහෙ ගේනවා. ඕවා හරියන්නේ මේක හරියන්නේ නෑලු. ඒක බෑලු. පාටි කෑල්ලන්නු. අරගෙන 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 යන්න. ආ දිනවා. මෙයාට නම් බඩගින්න අපිටත් බඩගින්න වැඩ තියෙනවා ඒකයි ඉතින් මෙයාගේ පයිසි කියලා මම බාගෙට කර කර ඉතින් යාලත් පස්සෙන් ආවේ ඔව් ඉන්න පරක්කුනෙත් ඒකයි වෙලා කිව්ත් නැත්නම් මම දැන් ගොඩක් කරන්නේ කතා කරලා බෑ දෙකකට වැඩිද කතා කරලා ඒක සාමාන්‍ය මම ඉතින් 25ක් විතර අපේ ගෙදර තිය පොඩි එකෙක් ඒ ගණන්.
බලන්න සමහර විට තව සතෙක් ඉන්න පුළුවන් ගැටයි. ඔව් යා පිටින්ගතානේ ගෑල් සතෙක් ඉන්න කිව්වා. අපි කාලේ නිසා මේ ජෝඩු තමයි ඉන්නේ. අනිත් එකත් ඔය ළඟම තමයි ඔය ඇතුලේ ඉන්නවත් දන්නේ නැහැ. ඒක තමයි ඇතුළේ ඉන්නේ. ටෝච් එකක් ගහලා බලලා හිටියොත් මට අපෝ කෝල් එකක් දෙන්න. මට දැන් මේක හොයලා ඉන්න වෙලාවක් නැහැ දැන්. යන්න. දාගට අපේ ගෙදර ඉන්නේ පොඩි අපි යනවා එහෙනම් ඈ. හරි